අයිබෝන් කියලා පිළිගන්නවා Health Tips YouTube channel එකට. අද වීඩියෝ එකෙන් අපි UFR එහෙම නැත්නම් urine full report මුත්‍රා පරීක්ෂණයක් ගැන කතා කරමු. ඉතින් තාමත් අපේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්නත් අමතක කරන්න එපා. මුත්‍රා ආසාදනයක් හරි වෙනත් රෝග තත්ත්වයක් විනිශ්චය කිරීම සඳහා මේ මුත්‍රා පරීක්ෂාව නිතර වෛද්‍යවරුන් විසින් භාවිත කරනවා. ඉතින් මුත්‍රා සම්බන්ධ ලෙඩ රෝගවලදී මුත්‍රාවල අසාමාන්‍ය දුර්ගන්ධයක් එහෙම නැත්නම් මුත්‍රා කිරීමේදී අධික වේදනාවක්, ඒ වගේම මුත්‍රා කිරීමට අපහසුාවක්, උණ එක්ක මුත්‍රා සමග රුධිරය පිටවීම වගේ රෝග ලක්ෂණ මෙහිදී දැක ගන්න පුළුවන්. ඒ වගේම සමහර රෝග වලට ප්‍රතිකාර කරලා ඒ සාර්ථකභාවය නිර්ණය කිරීමට මේ මුත්‍රා පරීක්ෂණය භාවිත කරනවා. කොහොමද මේ මුත්‍රා පරීක්ෂණයක් සඳහා රෝගියාව සූදානම් වෙන්නේ? ඉතින් මේ මුත්‍රා වෙනස් කරන වගේ ඖෂධ වර්ග ඔයා ගන්නවා නම් ඒව අනිවාර්යයෙන්ම නවත්තන්න ඕන. ඒ වගේම අධික ලෙස වැඩවල යෙදෙනවා නම් ඒ වගේම වැළකී සිටීම වැදගත් වෙනවා. ඒ වගේම ඔසබ් දිනවලදී කාන්තාවන්ගේ මේ ලබා ගන්නව නම් ගොඩක් සැලකිලිමත් විය යුතුයි. ඉතින් මේ මුත්‍රා සාම්පලයක් ලබා ගන්න වාජනය නැත්නම් බෝතලය රසායනාගාරයෙන් වට ලබා දෙනවා. ඉතින් මේ සාම්පලය ලබා ගන්න ප්‍රථමයෙන් රෝගියා විසින් හොඳින් දෑත් පිරිසිදු කර ගන්නවා වගේම මුත්‍රා මාර්ගය ආශ්‍රිතවත් හොඳින් සබන් යොදලා වතුර ඉවත් කර ගන්න ඕනේ. ඊට පස්සේ පියන ප්‍රවේශමෙන් ඉවත් කළා මුත්‍රා ටිකක් පහ වෙන්න හැරලා තමයි මුත්‍රා එකතු කර ගන්න ඕනේ. මුත්‍රා එකතු කරන වාජනයේ විවරය මුත්‍රා මාර්ගය ආසන්නයේම තියලා ඒක ස්පර්ශ වීම වැළැක්වීම මේක අපවිත්‍ර වීමෙන් බොහෝ විට වළකිනවා. ඒ වගේම මේ පියන හොඳින් වසලා රසායනයකට බාර දීමක් ඔයා සිද්ධ කරගත යුතු වෙනවා. ඉතින් මේ මුත්‍රා සාම්පලය රසායනාගාරයේදී කිමිකල් ඇනලයිසිස් නැත්නම් අන්වීක්ෂ්‍ය පරීක්ෂාවන්ට ලක් කරනවා. මෙහිදී ඒ පෙනුම ඒ කියන්නේ මේ සාමාන්‍ය මුත්‍රා පැහැදිලි වෙන අතර මෙහිදී මුත්‍රාවල පෙනුම පරීක්ෂා කරනවා. තද කහ පැහැයක් තියෙනවද, ටර්බිඩ් නැත්නම් අපැහැදිලිද, ඒ වගේම රුධිර සායිද බැක්ටීරියා තියෙනවද කියලා මෙහිදී බලවන්න පුළුවන්. ඒ වගේම කෙමිකල් ඇනලයිසිස් වලින් මුත්‍රාවල තියෙන අඩංගු ඇසිඩ් ප්‍රමාණය, සීනි, ප්‍රෝටීන්, වකුගඩු වගේ බහිස්රාවී ද්‍රව්‍ය හඳුනා ගන්න පුළුවන්. ඒ වගේම මෙහිදී pH අගය ආම්ලිකද බාෂ්මිකද බව පරීක්ෂා කරනවා. ඒ වගේම ඝනත්වය ස්පෙસિෆික් ග්‍රැවිටි මේකත් මෙහිදී පරීක්ෂා කරනවා. ඒ වගේම ප්‍රෝටීන තියෙනවා. සමහර මුත්‍රා සාධනවලදී ප්‍රෝටීන පිට වෙනවා. එතකොට අපිට වැදගත් වෙනවා මේ මුත්‍රාවල ප්‍රෝටීන අඩංගු වෙනවාද කියන දත්. ඒ වගේම ග්ලූකෝස් රුධිරයේ සීනි මුත්‍රා එක පෙරී යනවාද කියලා. ඒකට අධික සීනි තියෙනවාට ඩයබටික් දියවැඩියාව තියෙන අයගේ ගොඩක් වෙලාවට මේ මුත්‍රාවල සීනි අඩංගු වෙනවා. ඒ වගේම කීටෝන්ස් තියෙනවද බලා ගන්න පුළුවන් අපිට. ඒ වගේම කාස්ට් බැක්ටීරියා ආදී මෙහි අඩංගු වෙනවාද කියලා මේ මුත්‍රා සාම්පලයක් වලින් බලා ගන්න පුළුවන්. ඉතින් මම හිතනවා වෛද්‍යවරයා විසින් ආව මුත්‍රා සාම්පලයක් නිර්දේශ කරන්නේ මොන වගේ අවස්ථාවකටද කියලා. මේ මුත්‍රා සාම්පලේ තියෙන්නේ මොනවද? එතකොට මේකෙන් අඳුර ගන්න පුළුවන් ලෙඩ රෝග වර්ග මොනවද කියලා පිළිබඳව දල අවබෝධයක් ලබා ගන්නට ඇති කියලා. ස්තුතියි.